everyone, welcome back to my channel. So, if you're new here, I'm Melissa, and today's vlog is about Bangkok wholesale shopping from 8 a.m. to 3 p.m. And then after that, we went for a dinner cruise at night. Yeah, so that's all about this video. So, let's get started. What do you say? What do you say? Aki sleeping. ඊයේ අපි ෂැම්පෙන් මාකට් එකට ආවට අපිට අපේ shopping ටික ඉවර කරගන්න බැරි වුණා. ඉතින් අපි අදත් ඉබෙන්ම ආවා ෂැම්පෙන් මාකට් එකට. ඉතින් ආපු ගමන් මේ බේකරි අයිටම් එකක් හම්බෙලා අපි ඒකත් ගත්තා. ඒක දැන් කාලා බලන්න තමයි යන්නේ. ෂැම්පෙන් මාකට් එකේ තියෙන්නේ ඔක්කොම හෝල්සේල් බඩු. ෂැම්පෙන් මාකට්. Rasanya bangnya creamy itu aja. Berarti mau this side, darling. Come this side. Kak. මෙතන නිකන් පිටකොටුව වගේ තමයි ඉතින් ඔක්කොම බඩු තියෙන්නේ. ෂර්ට්ස් එහෙම තියෙනවා. ඉතින් අපි අද වෙලා ඉන්නේ wholesale market එකකට. So this is not a night market. මේක ඇවිල්ලා proper wholesale market එකක්. මෙතනදී ඔයගලන්ට පුළුවන් ඇඳුම් ගන්න, bags, fashion items, bulk තමයි මෙතන දෙන්නේ. ඉතින් අපි මෙතන උදේ 8 ඉඳන් වගේ හිටියා. උදෙන්ම ආවොත් හරිම ලේසි, කට්ටියත් අඩුයි. මහන්සි අපිට. ඉතින් අපි ගත්තා මෙතනින් අයියා nice na? Hungry din ako sinadagdag ka lang. මම ඔයගලන්ට කලින්වත් කිව්වනේ මම අද ආවේ wholesale market එකකට කියලා. So if you are someone who is having an online business or hoping to start a business, I think this is a perfect place because the prices are so damn cheap, and when you buy more, you get more discounts. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතන ඇවිල්ලා prices compare කරන්න. ඒ වගේම lanes ගොඩාක් තියෙනවා, shops ගොඩාක් තියෙනවා. quality එහෙම check කරලා ගන්න පුළුවන්. ඉතින් අපි බඩු ගොඩාක් ගත්තා. ඔයගලන්ට පේනවා ඇති අතිනගේ කාට් එක පස්සේ ගොඩාක් බඩු bags එහෙම එල්ලලා තියෙනවා. මේ කුරුම්බා කුරුම්බලා හයිනවනේ normal අද තැඹිලිය කරායි. අද නම් හොඳටම මහන්සි shop කරලා. ඉතින් අපි සුපිරිච් එකට ගියා සල්ලි මාරු කරගන්න. අරුන් සල්ලි ටික මාරු කරගන්නකන් අපි තුන්දෙනාත් එක්ක මෙතන බිම වාඩි වෙලා තමයි හිටියේ. අපි ෂැම්පෙන් මාකට් ගිහිල්ලා ෆොටෝ පරක් වුණා. ඊට පස්සේ වීඩියෝ කරගන්න විදියක් තිබුණේ නැහැ, වෙලාවක් තිබුණේ නැහැ. අපි ටක් ගාලා ආවා බෝට් එකට. මොකද අපිට 7 වෙද්දි ඉන්න ඕනේ PA එක ළඟ ක්‍රූස් එකේ යන්න. අපි ටක් ගාලා දුන්න ආවා. කිසි දෙයක් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. දැන් ඇවිල්ලා ඒක බෝට් එකක නැගලා තමයි අයිකොන්සියම් යන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ බෝට් එකේ නැගලා ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අනිත් බෝට්ස් දැන් තමයි යන්න පටන් ගන්න තියෙන අනිත් ක්‍රූසර්ස් යන්න පටන් ගන්න තියෙන්නේ. මෙතන ඉඳන් අයිකොන්සියම් එකට යන්න
after shopping, we went back to our apartment, and then like we had only 15 minutes to freshen up ourselves because we had to be at the pier by 7 o'clock for our dinner cruise. And guess what? 6:50 p.m. We are still on the shuttle boat, which we have to go to Iconium. So අපි හොඳටම පරක්කු වෙලා හිටියේ. මම සැරින් සැරේට වෙලාව බලනවා මොකද මම බය හිටියේ මේ ක්‍රූස් එක අපිට මිස් වෙයි කියලා. Luckily, we managed to reach the pier by around 7:05. So we got our cruise tickets, and they told us that the cruise will be leaving around 7:30 or 7:45. So we had a little time. මම පරක්කුයි කියලා හිතුවට අපි පරක්කුමත් නැහැ. අපිට 7:45 විතර වෙද්දි තමයි එන්නේ කිව්වේ බෝඩ් වෙන්න. ක්‍රූස් එකේ යන්න. ඉතින් අපිට වෙලාව තිබ්බ හින්දා අයිකොන්සියම් එකේ වෝටර් ෂෝ එකක් තිබ්බා. ෆවුන්ටන්ස් වල වෝටර් ඩාන්ස් එකක්. ඉතින් අපි ඒක බලන්න ඩිසයිඩ් කරා එතකන්. ඉතින් මේ තියෙන්නේ අපි යන්න තෝරගත්ත ක්‍රූස් එක වයිටෝකි ඩිනර් ක්‍රූස් එක. එහෙම තමයි අපි ඔය පිළිගත්තේ. ඉතින් මේකේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි භාෂාව තේරුම් නැති වුණාට ඒගොල්ලන්ට පුළුවන් විදිහට අපිව ගයිඩ් කරනවා. And everything was very organized, and so once we were inside they guided us to our seats, and then we started exploring and like enjoying the cruise because we had only 2 hours for everything. Aqui upstairs.
Cheers. අන්න ගන්න. Okay. Cheers. Cheers. බබනවා. So I will share a bit of basic information about the dinner cruise, the prices per person. It was about 800 baht. That means around 8,000 rupees per person in Sri Lankan rupees. And the මේකට include වෙන ඔයගලන්ට dinner එකයි, welcome drink එකයි, එතකොට live music, ඒ වගේ ගොඩක් දේවල් include වෙනවා. ඒගොල්ලන් ෆොටෝ එකක් දෙනවා. ඒක නම් 200 baht ගෙවලා තමයි ගන්න ඕනේ. කැමති නම් ගන්න පුළුවන්, නැත්නම් ගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. So if you are looking for like fun vibes and a really party person, just go to the top deck area because it's really fun over there. ඒත් එක්කම අනිවාර්යෙන් light jacket එකක් හරි scarf එකක් හරි මොකක් හරි අරගෙන යන්න. මොකද river breeze එක cool වැඩි හින්දා සීතල වෙන්න පුළුවන්. Yeah, එච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ river cruise එක ගැන.
Shake your hand. No, no, that's not your dad. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ දවස ඉවර වුණේ. ඉතින් උදේ shopping ගිහිල්ලා මහන්සි ඒ ඔක්කොමත් එක්ක රෑ තිබ්බ night cruise එක ඒක හරිම ලස්සන ඒ වගේම අපේ මහන්සිය නැති කරපු cruise එකක් කියලා කියන්න ඕනේ. ඉතින් හරිම ආදරණීය දවස් මතක් වෙද්දී ආයෙත් ඒ අතීතයට දුවගෙන යන්න හිතෙනවා. ආයෙ යන්න හිතෙනවා. එහෙනම් ඒ දවස් ටික අපිට හරිම ස්පෙෂල්. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝත් අනිවාර්යෙන් මේ cruise එක try කරලා බලන්න බැංකොක් ගියත්. Then thank you for watching and being a part of our journey. See you in the next one. Bye.